අවසරයි රජතුමනි. මම මායාකාර පවුලකින් පැවතගෙන එන රෙදි සලු වියන කාන්තාවක්. මම ඔබතුමාට පෙන්වීමට අපි වියන සලුවක පොඩි කොටසක් අරගෙන ආවා. මේ සලු බොහොම සැහැල්ලුයි. කොච්චර සැහැල්ලුද කියනවනම් වාතයටත් වඩා සැහැල්ලුයි. මේ ගැන ආපු රජතුමා පුදුම වුණා. මොකක්? වාතය වගේ සැහැල්ලු සලු තියෙනවා? එහෙමයි රජතුමනි. අපි ඒවා මායාකාරී විශේෂ ශිල්ප ක්‍රමයක් උපයෝගී කරගෙනයි වියන්නේ. අපි මේ දවස්වල ඒ වගේ සලුවක් වියන ගමන ඉන්නේ. ඒ සලුව මේ සලුවටත් වඩා ගොඩාක් සැහැල්ලුයි. අපි ඒවට කියන්නේ දිව්‍ය ලෝක සලු කියලා. මොකද ඒ සලු මෙච්චර කාලෙකට අපෙන් අරන් තියෙන දෙවිවරු විතරයි. ඉතින් මේ රූමත් කාන්තාව කියපු කතාව රජතුමා ඇතුළු රාජසභාවේ ඉඳපු හැමෝම පුදුමෙන් වගේ අහගෙන හිටියා. මේ කාන්තාවගේ කටහඬින් මුළු රාජසභාවම තෝංකාර දුන්නා.